අපි මන්නාරමේ ගිහිපු ටුවර් එක අපි ට්‍රේන් එකේ ගියේ. කොටුවෙන් අපිට ට්‍රේන් එක තිබ්බේ 3:45ට. 3:45 ඉඳලා 11 මාර විතර වෙනකන් ගියා අපිට හෙට යන්න. අපි ওই නැවතිච්ච තැන උදේ කෑම අපිට හම්බෙච්ච. ඉතින් අපි ඊට පස්සේ අපේ යාළුවෙක් ඉන්නෝ එහෙ උගෙන් බයික් ඉල්ලගෙන ඉතින් පොඩි රවුමක් දාන්න ගියා. අර මේ පාරවල් වල ওই කලපුවකට අපි ගියා. ওই කලපුව නිකන් කාන්තාරේ වගේ. ඔක ඉස්සර නම් සාමාන්‍ය ඒ කියන්නේ වහින කාලට වතුර පිරලා තියෙන්නේ. ඔය අපි ගිහුව දවස්වල වතුර නැහැ. ඔය ඒ කියන්නේ අර සමහර තැන්වල විතරයි වතුර තිබ්බේ. අනිත් තැන්වල වතුර නැහැ. අපි ඒකෙන් ඉතින් බයික් එකේ ගියා පොඩ්ඩක් ඈතට ගියා. ඔගේ මාළු ඉන්නෝ කුරුල්ලෝ අර එහෙම ඉන්නෝ. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට යන්න බෑ. ටිකක් දුර යද්දී අපිට තේරුණා කියන්නේ වැලි තට්ටුව වැඩි බයික් යන්න බෑ. ඊට පස්සේ අපි ගියා කොටුවට. එච්චර මහා විශාල කොටුවක් නෙමෙයි සාමාන්‍ය පොඩි කොටුවක් තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් 11 10 වගේ පැන්නට පස්සේ ඉන්න බෑ. පුදුම රස්නයක් තියෙන්නේ අපිට නම්. අපිට ඒක දරා ගන්න අමාරුයි. කොටුවේ උඩ නැගලා ගත්ත අපි වීඩියෝ එකක් අරගෙන පොඩි සිට් එකක් දැම්මා. මාර ලස්සනයි. ඉතින් අමුතු වයිබ් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි ආවා අපහු ඇවිල්ලා අවශ්‍යයක් එහෙම දාගෙන අපි ගියා මෙහි තියෙන කෝවිලක් ලොකු කෝවිලක්. ඒ කෝවිලයට ගියා හවස. අපි ඒ කෝවිල ඇතුළට යද්දී අපිට අපි ඇඳන් යන්න බෑ. අපි ඒවා අයින් කළා. කියන්නේ ටී-ෂර්ට් උඩට ටී-ෂර්ට් මොකුත් ඕනේ නෑ. වේට්ටියක් දාන් යන්න තියෙන්නේ. ඒ ඇතුලේ නම් මාර කාම් වයිබ් එකක් තිබ්බේ. ඉන්න පුළුවන් දවසක් වුණත් මං හිමීට වීඩියෝ එකක් ගත්ත. වීඩියෝ කරන් දෙන්නේ නැහැ ඇතුලේ. ඔය තියෙන මගේ ෆස්ට් ටයිම් ඇඳපු වේට්ටිය. ඊස්සේ අපේ යාළුවෙක් ඉන්නෝ එහෙ හොටල් එක GM මිනිහා ওই බර්ඩින් සීන් එකේ ඉන්නේ. අපි ගියා මිනිහත් එක්ක. මිනිහයි ගාව තියෙන බර්ඩ්ලා බලන්න අර මේ ගත්ත බඩු ටිකත් අරගෙන අපි ගියා බලන්න. ওই ෆ්ලෙමින්ගෝ කියන කුරුල්ලෝ බංචයක් එන්නේ ওই ඉන්දියාව හරහා මෙන්න මෙහි ලංකාවට කාලෙකට. අපි යද්දි නම් එච්චර හිටියේ නෑ. කියන්නේ 4000 5000ක් ඉන්න මුළු ওই කලපුව අහගෙනම ඉන්නේ. මොයි උන් ගිහිල්ලා ඉතුරු වෙච්ච සෙට් එක තමයි හිටියේ ඉතින්. මාර ලස්සනයි. උන් අර මේකෙන් බලද්දි ළඟට එහෙම මං හිතන්නේ ඔකුන් අර හංසයෝ జాතිය. ලංකාවේ සත්තු නෙවෙයි. ඔය කාලයකට එනවා කියන්නේ මේ පැත්තට. ඔය මන්නාරම් වලට ගොඩක් ගෙස්ලා එහෙම එන්නේ ඔය බර්ඩින් වලට කුරුල්ලෝ බලන්න. මේ විශේෂයෙන් මේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලා බලන්න. මං හිමීට තියලා මේ මගේ ෆෝන් එක තිබ්බාරකේ මේ ලෙන්ස් එකට බලන්න බෑ. හුලම් පාර වැඩි. ඒක මට හරියට ඒක කනෙක්ට් කරගන්න බැරි වුණා. පියාඹද්දි එහෙම පට්ට ලස්සනයි. යටින් එහෙම උන්ගේ අර හතු පාටයි කළු පාටයි මික්ස් වෙලා අමුතුම ලයින් එකක් තියෙන්නේ. අපි ගියා ඊට පස්සේ මෙහි තියෙන ඩොන්කි ක්ලිනික් කියලා. මෙහි බූරුවෝ ගොඩක් ඉන්නවා. අර මෙහි පාරවල් වලයි අර මෙහි උන් ওই ඇක්සිඩන්ට් වුණාම ලෙඩ වුණාම මේ කට්ටිය ගෙනල්ලා උන්ට බෙහෙත් කරනවා. අපිව ඔතන ඉන්නෝ. කියන්නේ කට්ටිය කියන මෙහෙම විස්තර කියනවා. ඊට පස්සේ ඔතන තියෙන කඩල කෝප්පයක් 100යි. මම අපි ඉතින් ඩොනේෂන් එකකුත් දීලා කඩලා කෝප්පෙකුත් අරගෙන උන්ට දුන්න කන ජර බර ගාලා ගෙලින්ම. අපිට ඕන නම් අපිට බූරුවෙක් අපේ නමට අරගෙන මේව කරන්න පුළුවන්. උට වියදම් කරලා ටික බලාගන්න. ඊට පස්සේ අපි ගියා ওই තලේ මන්නාරම්. ඔතන ඉඳන් සාමාන්‍ය ඉන්දියාවට තියෙන අඩුම අර කිලෝමීටර් 30 ගානක දුරක් තියෙන්නේ. ඉන්න බෑ මේ දවල්. සාමාන්‍ය අපි ගිය ටයිම් එකේ පුදුම රස්නයක් තියෙන්නේ. ඊට පස්සේ අර දූපත් සෙට් එකක් තියෙනවා. දූපත් සෙට් එක බලන්න යන්න හැදුවේ. යන්න අපි සෙට් උන්නේ. අපි ඊට පස්සේ පොඩි ඒ පැත්තට ගිහලා රවුමක් දාලා මෙහි නිකන් මුහුදක් නිකන් වැව වගේ. මේ බීච් එකේ හැම වැලි නිකන් ඒ කියන්නේ අර වැල්ලක් නෙවෙයි තියෙන මඩ ගතිය වැඩි. නාන්න එහෙම මං සෙට් උන්නේ. අපි නෑවේ නෑ. ආයි අපි දැන් ඒ ටික බලලා එද්දි ඔය පාරේ සාමාන්‍යයෙන් පාර දෙපැත්තේ කලපු තියෙනනේ. ඔය ආයි ෆ්ලෙමින්ගෝ අර කුරුල්ල සෙට් එකක්
හිටිය කලපුවා ගාව. එතන පොඩ්ඩක් බලලා පොඩි වීඩියෝ කෑල්ලකුත් දාගෙන හිමීට අපි ආවිත්. බයෝබැට්‍රික් ගහක්. ඕක තමයි ලොකුම ගහ. ඊට තල් ජූස් එකක් ගහලා ඒක සුපිරි. මේ කුරුල්ලෝ එක තැනක ඉන්නේ නැහැ. කියන්නේ උන් අර ඇල්ගි జాතියල්ලු කන්නේ ඔය වතුර ඉන්න. ඔය වටේම දූපත්නේ පාර දිගට යද්දි දෙපැත්තෙන් වතුර තියෙන ඉතින් යන පැත්තේ ওই එකම සෙට් එක තනින් තන සෙට් වෙන ඔය යද්දි අපි වීඩියෝ කෑල්ලක් දාගත්තා. ඊට පස්සේ අපි හවස ගියා පැල්මරා හවුස් එකට. පැල්මරා හවුස් එකේ අපේ යාළුවෙක් තමයි GM ඉන්නේ. ගිහිල්ලා ඉතින් පොඩ ඒ පැත්ත විසිට් එකක් දාලා ටී එකක් එහෙම ගහලා ඉතින් චට්ටයක් දාන් හිටියා. ඊට පස්සේ උදේ ආයිමත් අපි ඊළඟ දවසේ උදේ පාන්දරින් තමයි ට්‍රේන් එක තියෙන්නේ. උදේ 4:45 තමයි අපිට පයින් යන දුර අපි ඉන්න තැන ඉඳන්. ඊට පස්සේ ට්‍රේන් එක අරගෙන කොටුවට ආවා. 10:11 විතර වෙලා කොටුවට එද්දි. ඉතින් ඉතින් අපේ ට්‍රිප් එක ඉවරයි.